ඔබ ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මෙම යාඥා වසන විදේශ රටවල සිටින ඔබ ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සිටින දේශීය විශේෂ මෙහෙයක් කරන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට පුළුවන් අපව සම්බන්ධ කරගන්න. ඔබගේ දේවස්ථානය හරහා හෝ ඉතින් අපි සුභාරංචි සේවය තුල ස්වාමීන් වහන්සේගේ නාමය ගෞරවයෙන් මහිමයට පත්වන පිණිස ඉතින් අපි විවිධ දේශයන් වල ඉදිරි කාලෙදී දේමයන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube එකත් එක්ක බොහෝ දේශයන් වල ශ්‍රී ලාංකික සෙනඟ සම්බන්ධ වී සිටිනවා. මෙම දේමයන් සඳහා ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. WhatsApp එක ඔස්සේ සඳහා සම්බන්ධ කරගන්න. අපි අදවත් අපි විවෘත කරගනිමු දවසේදී ඔබගේ ජීවිතේ ඔබ විඳින වේදනාව, ඔබගේ ගැටලුව, ඔබගේ ප්‍රශ්නෙට ස්වාමින් වහන්සේගේ ශුද්ධ නාමයෙන් මම යාඥා කරන්නට යනවා. ඉතින් ඔබ කුමන වාතාවරණයක සිටියත්, ඔබගේ ජීවිතේ කුමන පොරබැදීමක සිටියත් ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතේ මහත් දේ කරන්නට යනවා. මේ යාඥා ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ, ඔබගේ නිවස තුළ ඔබ දමන්න ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ මහත් දේ කරන්නට යනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට ගෞරවය වේවා. ඔබ වහන්සේට මහිම වේවා. මුළු අහස, මුළු විශ්වය මවා පාලනය කරන මහතුමු දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවය වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ නාමයට නමස්කාර වේවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද විශේෂයෙන්ම යාඥා කරන්න යනවා. රෝගී වින්න සිළු දරුවන්ගේ ජීවිත උදෙසා අද ඔබගේ ජීවිතේ කුමන ලෙඩ රෝගයකින් සිටියත්, ඔබගේ ජීවිතේ කුමන මානසික ආතතියකින් හිටියත්, ඔබගේ මානසික රෝග වෙන්න පුළුවන්, විවිධාකාර අර්බුද වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ හදවත ඔබ ස්වාමීන් වහන්සේට බාර දෙන්න උන්වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන, උන්වහන්සේගේ කස පහර කරන කොටගෙන යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සඳහන් කර තිබෙනවා. උන්වහන්සේගේ පහර වලින්, උන්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ලැබී තිබේ කියලා. එනම් මේ මොහොතේදී මෙම යාඥා වසන ඔබගේ පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්, ඔබගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්, ඒ වගේම ඔබ වෙන්න පුළුවන්. මම යාඥා කරන්නේ ස්වාමීන් වහන්සේ දිවසිවරයෙකු ලෙස ආලේප කර තිබෙන ඔබගේ දිව්‍යමය බලය තුල අද දවසේදී මේ යාඥා වසන කුමන රෝගී තත්වයටියත් එදා මහලේ රෝගී ස්ත්‍රී ඔබ සුව කරාසේ ස්වාමීන් වහන්සේ. එදා අන්ධයන්ට පෙනීම දුන්නාසේ. ස්වාමිනී ගොළුවන්ට, බිහිරන්ට, ඒ වගේම මලමිනි ඔබ නැගිට්ටුවාසේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය කරන කොටගෙන අද බෝධිනේගේ ජීවිත සුවෙන්ට යනවා. මේ උදෑසන ඔබගේ ජීවිතයේ සුවෙන්ට යනවා. ඔබගේ ජීවිතය ඔබගේ මානසික ආතතියෙන් ස්වාමීන් වහන්සේ ඔබව ගලවන්ට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ රෝගය අද දවසේදී ඉවත් වෙන්න යනවා. ඔබගේ රෝගය අද පහ වෙන්න යනවා. ඔබගේ ශල්‍ය කර්මය අද දවසේදී ඉවත් වෙන්න යනවා. ඒ වගේම ඔබගේ වෛද්‍ය රිපෝට් ඔක්කොම නෝමල් වෙන්න යනවා. අපි යාඥා කරමු යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ප්‍රශංසා වේවා. මහිම වේවා. අත්පොළ සංදිලා ගායනා කරමු. හැමෝම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලේ අපිට ජය. ප්‍රශංසා වේවා. ලේවලින් ජය, ලේවලින් ජය, ලේවලින් ජය, යේසුගේ ලේවලින් ජය. අපි ගායනා කරමු මේ වචන. ප්‍රශංසා වේවා. කොටු දෙදරයි ලේවලින් ජය. සතුරා වෙවුලයි බලකොටු දෙදරයි ලේවලින් ජය. රෝගය පහවෙයි, ශාපය දුරුවෙයි ලේවලින් ජය. රෝගය පහවෙයි, ශාපය දුරුවෙයි ලේවලින් ජය. ලේවලින් ජය, ලේවලින් ජය,
ලේවලින් ජය යක්ෂ බලකොඩු විදලන බලගතු නාමය ඒ වැගුරුපු ශුද්ධ ලේවල බලය අද අපි නිදහස් වෙන දවසයි. වහලුන් නැත තව දුබලුන් නැත තව ලේවලින් ජය වහලුන් නැත තව දුබලුන් නැත තව ලේවලින් ජය දිවිඳුගේ රාජ්‍යයේ හිමිකරුවන් අප ලේවලින් ජය දිවිඳුගේ රාජ්‍යයේ හිමිකරුවන් අප ලේවලින් ජය ලේවලින් ජය ලේවලින් ජය ඉමු ලේවලින් ජය යේසුගේ ලේවලින් ජය යේසුගේ ලේවල බලයෙන් මේට විරුද්ධ තිනම බාධාවන්ම කඩලා ස්වාමීන් වහන්සේගේ බලය මේ භූමිය තුල නිදහස් කළ බැන සතුරා වෙවුලයි බලකොටු දෙදරයි ලේවලින් ජය සතුරා වෙවුලයි බලකොටු දෙදරයි ලේවලින් ජය රෝගය පහවෙයි ශාපය දුරුවෙයි ලේවලින් ජය රෝගය පහවෙයි ශාපය දුරුවෙයි ලේවලින් ජය ලේවලින් ජය ලේවලින් ජය කියන්න කෑගාලා ලේවලින් ජය යේසුගේ ලේවලින් ජය කියමු ලේවලින් ජය ලේවලින් ජය යේසුගේ ලේවලින් ජය කියන්න ලේවලින් ජය උන්වහන්සේගේ ලේවල බලය තිබෙනවා උන්වහන්සේගේ ලේවල බලය තිබෙන නිසා අද අපි නිදහස් වෙලා තිබෙනවා යේසුගේ ලේවල බලය තිබෙනවා කියලා කෙනෙක් විශ්වාස කරනවද? ඒ ලේවල බලයෙන් ඔබව මා මිලට ගත්තේ තවත් පිළිකාවට, ශාපයට, රෝගයට, අන්ධකාරයට වහලෙක් වෙන පිණිස නෙවෙයි. හලෙලූයා. අපි හැමෝම ගායනා කරමු. අද ආරම්භයේම උන්වහන්සේගේ බලය ආධිපත්‍ය නිදහස් වෙන්න. ලේවල බලය තිබේ යේසුගේ ලේවල බලය තිබේ ලේවල බලය තිබේ යේසුගේ ලේවල බලය තිබේ අපි බය නෑ අපි බය නෑ කිසිදා මම් බය නෑ කිසිදා යේසුගේ නාමෙන් නාමයේ බලය තිබේ යේසුගේ නාමයේ බලය තිබේ මේ වචන අපි ගායනා කරමු උන්වහන්සේට මහිමයට පත් කරමින් සතුරගේ ආයුධ සඵල වන්නේ නැ සතුරගේ කාරණා
ජය ලබන්නේ නැහැ සතුරගේ සැලසුම් ඉෂ්ට වෙන්නේ නැහැ දෙවිඳුගේ සැලැස්මමයි මා තුල ඉටුවන්නේ දෙවිඳුගේ සැලැස්මමයි අප තුල ඉටුවන්නේ ලේවල 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 බලය තිබේ ලේවල 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 බලය තිබේ යේසුගේ ලේවල ලේවල බලය තිබේ යේසුගේ ලේවල ලේවල බලය තිබේ හැමෝම ගායනා කරන්න දෙවියන් වහන්සේට පැරදුම අප අට අයිති වෙන්නේ නැ ප්‍රීතිය කිසිදා පහව යන්නේ නැ අඳුරෙදි කිසිදා දිවි ගෙවන්නේ නැ අතිශයෙන් ජයමයි අප හට හිමිවන්නේ අතිශයෙන් ජයමයි මගේ උරුමය වන්නේ ලේවල 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 බලය තිබේ ලේවල 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 බලය තිබේ යේසුගේ 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 නාමය බලය තිබේ යේසුගේ ලේවල ලේවල බලය තිබේ යේසුගේ නාමයෙන් සුවය තිබේ යේසුගේ ලේවල ලේවල බලය තිබේ යේසුගේ නාමයේ බලය තිබේ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරය අපි දකින්න ලැබෙනවා අපිට අසන්න ලැබෙනවා පුද්ගලිකව මගේ ජීවිතේට පවා බොහෝ අය මේ ප්‍රකාශ කර තිබෙනවා ඔබ බොහෝ මුදල් වීදම් කළා අවසානයේදී ඒවා සාර්ථක නොවිච්ච අවස්ථාවේ මට මතකයි එක සහෝදරියක් බොහෝසේ මුදල් වීදම් කරා ඔහුගේ ශල්‍ය කර්මයට ඒ සාර්ථකුනේ නැහැ ඒ පිළිකාව මුළු ශරීරේ පුරාම පැතිරලා තිබ්බා අවසානයේදී ප්‍රකාශ කර තිබ්බා ඔබ විශ්වාස කරන ආගම අනුකූලව ඒ විශ්වාසය මත සිටින්න කියලා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපිට තියෙනකොට අපි හැමදේම අත්දා බලනවා. නමුත් අපිට දෙයක් කරගන්න බැරි වෙනකොට අපිට පිට තියෙන්නේ දෙවියනි ඔබගේ කැමැත්ත වේවා. ජීවමාන ජේසුනි ඔබ වහන්සේ මාව සුව කරන සේක්වා. නමුත් අද දවසේදී මම විශ්වාස කරනවා. මම ඇදහිල්ලෙන් ඉන්නවා. මෙම යාඥාව අසන මෙම රෝගිය තුල සිටින ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ සුව කරන්නට යනවා. උන්වහන්සේ අද ඔබගේ ජීවිතේ බලවත් දේ කරන්නට යනවා. යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ මෙලෙස සඳහන් කර තිබෙනවා. ස්වාමීන් වහන්සේ මට සුවවන පිණිස මා සුව කළ මැනව. ඊටමත්ම ගැඹුරු දෙයක්. අද ඔබ රෝගයෙන් ශාරීරික රෝගයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික රෝගයෙන් අද ගොඩක් අයට අතපසු වෙන දෙයක් තමයි මේ මානසික රෝගය. මනසට දරා ගන්න බැරි පීඩනය තමන්ගේ දරුවන් නිසා, තමන්ගේ පෞල් ජීවිතය තුල ණය ප්‍රශ්න නිසා විවිධාකාර මානසික පීඩනයෙන් තමන්ගේ ජීවිතේ හිතා ගන්න බැරි ලෙස තමන් දුර්වල වෙලා ඉන්න පුළුවන්. අද ස්වාමීන් වහන්සේ ඔබට සුව දෙන්න යනවා. අද ස්වාමීන් වහන්සේ ඔබ නිදහස් කරන්න යනවා. මා ගැලවෙන පිණිස ඔබ මා ගැලෙව්ව මැනව මක් නිසාද ඔබම මාගේ ප්‍රශංසාවේ. ඊටමත්ම බලවත් පදයක්. මගේ හදවත ස්වාමීන් වහන්සේ තුළ බලවත් ඇදහිල්ලක් ඇති කරන පදයක්. 14 වෙනි පදයේ යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේ මට සුවවන පිණිස මා සුව කළ මැනව මා ගැලවෙන පිණිස
ඔබ මා ගැලෙව්ව මැනව. මක් නිසාද? ඔබම මාගේ ප්‍රශංසාවය. මොකද ප්‍රශංසාව තුළ ඒ සියල්ල අපිට ලැබිලා තිබෙනවා. ඒ සියලු නිදහස් උන්වහන්සේ දීලා තිබෙනවා. එහෙනම් ඔබ තවත් පරාජිතයෙකුගේ ස්වභාවයෙන් ඔබ සිටින්න එපා. තවත් ඔබ ලෙඩෙක්ගේ ස්වරූපයෙන් ඔබ සිටින්න එපා. ඔබ යාඥා කරන්න. එදා ඒ මහල් රෝගී තිබ්බ ස්ත්‍රිය බොහෝ වෛද්‍යවරුන් පස්සේ ගිහිල්ලා වසර ගණනාවක් ඒ රෝගයට විසඳුම හොයාගෙන ඇවිද්දා. ඇගේ මුදල් වීදම් කරා. නමුත් ඇයට සහනයක් තිබෙන්නේ නැහැ. ඇය ජේසුස් වහන්සේගේ පසුපස ගොස් ඇය උත්සාහ කරා ජේසුස් වහන්සේගේ බලය ඇය විශ්වාස කරා. ඇය උන්වහන්සේගේ සලුවට අත ගසනකොට ඒ වෙලේම ඇගේ ලේ ධාරාව නැවතුණා. අද මේ වචන මාත්‍රය ඔබට ඇසෙන මොහොතේදී දෙවියන් වහන්සේගේ ආනුභාවය ඔබගේ ශරීරයට නිදහස් වෙන්න යනවා. ඔබගේ රෝගය අද ඉවත් වෙන්න යනවා. ඔබගේ ශාපය අද ඉවත් වෙන්න යනවා. ඔබ විඳින වේදනාව ඔබගේ විවිධාකාර ශරීරයේ අභ්‍යන්තරයේද මානසික රෝග වෙන්න පුළුවන්. මානසික පීඩනීය ආතතිය මේ සියල්ලෙන් අද ඔබ නිදහස් වෙන්න යනවා. ඒ රෝගවල නම් නොකීවත් ඉස මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා ඔබගේ ශරීරයේ තිබෙන සියලුම සර්වාංග රෝග පිළිකාවන් ඒ වගේම විවිධ ගර්භාෂ රෝග, හර්නියා රෝග, වකුගඩු රෝග, අර්සස් රෝග, විවිධාකාර ගෙඩි වර්ග, මුඛේ ආශ්‍රිත රෝග, උගුර ආශ්‍රිත රෝග, පෙනාලු වල රෝග, ආතරයිටිස්, ඒ වගේම අංශභාග රෝග, නහරවල් ගැට ගැසීම්, ඒ වගේම ලේ ආශ්‍රිත රෝග, විවිධාකාර හෘදයාබාධ, ඒ වගේම සිරෝසියස්, විවිධාකාර ශාපලත් රෝගවලල් අද මගේ ගැලුම් කරුවානන් වූ මරණය පරාජය කරා වූ දින තුනකින් උත්ථාන වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ඔබගේ ජීවිතයෙන් මෙම රෝග ඉවත් වෙන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ දාසය යාඥා කරන්ට යනවා. පියාණනි දැන් මේ දරුවන්ගේ ජීවිත ස්පර්ශ කළ මැනව. දැන් මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ අත ගැසුව මැනව. ඔබ වහන්සේගේ ලේ ධාරාවන් කරන කොටගෙන ඔබගේ බලය කරන කොටගෙන කල්වරි ඔබගේ ශුද්ධ ලේවල බලය කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය අපි යාඥා කරනවා. ස්වාමීනි ඔබගේ වචනය ජීවමානයි. ඔබගේ වචනය කොතනකවත් ඇරී නැවතෙන්නේ නැහැ. ඒ වචනය එලෙසින් ක්‍රියාත්මක වෙන්න යනවා. දැන් ICU වල ඒ වගේම ලෙඩ ඇඳවල් වල විවිධාකාර රෝගී තත්වෙන් උන්ට මුදල් නොමැතිව ඒ රෝගවලට විසඳුමක් නැතිව ඔවුන් මුදල් වීදම් කළා ඒත් සුවය නැතුව තිබෙනවද? ඔබගේ දිවසිවර යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමුණේය. උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබී තිබේ. එනම් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේදී මෙම යාඥාව අසන යාඥාව දමා තිබෙන මෙම දරුවන්ගේ ජීවිතවලට දැන් සුවය ලැබී තිබේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ශුද්ධ ලේවල බලය කරන කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් මෙම රෝග වලට එරෙහිව ක්‍රියාත්මක වෙන සිළු අන්ධකාරයේ අයිතියක්ම යම් අනවින කොඩිවින බන්ධන යක්ෂයාගේ යම් අයිති මේ ශරීර තුල තැම්පත් වෙලා තිබෙනවද? යම් ඒ කන්න දීපු දේවල් තුලින් ඒ යක්ෂණික බන්ධන වලට මෙදරොන් ජීවිත හිර වෙලා තිබෙනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ හිර බන්ධන ඒ සිළු යක්ෂයාගේම මායාවන් යක්ෂයාගේම අයිතියක්ම ඒ මන්ත්‍ර ගුරුකම් වලින් මේ දරුවන්ගේ ශරීරයන් බන්ධනය වී තිබෙනවද? යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියලු ශාපලක් සියල්ලක්ම දැන් අහෝසි වෙන පිණිස පහ වෙන පිණිස දුරු වෙන පිණිස ඉලේවල බලය කරන කොටගෙන දැන් මෙම ශරීර වලින් ඒ සිළු රෝගයන් පිට වේව පහ වේව යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. ඔබගේ බලය නිදහස් කළ මැනව. ඔබගේ බලය නිදහස් කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙම යාඥාව දමා තිබෙන යාඥාවසන සෑම කෙනෙකුගේම ජීවිතවලට ඔබ වහන්සේගේ සුවේ නිදහස් කළ මැනව. ඔබගේ බලය නිදහස් කළ මැනව. කල්වරි ඔබගේ ශුද්ධ ලේවල බලය කරන කොටගෙන අද මෙම නිවස වේදනාව ඉවත් වෙන්න යනවා. ඔවුන් ලෝකේ කොතනක සිටියත් ස්වාමීන් අපි යාඥා කරන විදේශ රටවල සේවය කරමින් ඒ රැකියාවන් කරන සෑම දරුවෙකුගේ ජීවිත බාර දෙනවා. ඔවුන් සිටින නිවාසවල ඔවුන්ගේ අරියාකාර ස්වාමීන් වහන්සේට සුවයක් නොමැතිව අස්තිවල විවිධාකාර රෝගී තත්ත්වයන් නිසා ඔවුන්ට අරියාකාර බෙහෙතක් නැතුව නමුත් ඔවුන් ලෙඩයි. නමුත් ඔවුන්ට එන්න විදියක් නැහැ. මක් නිසාද ඔවුන්ගේ දේශයට ආවේ ණය වෙලා
ඔවුන්ගේ පවුල්වල ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ගේ ඉගැන්වීම් වලට උන්ට මුදල් අවශ්‍යයි. ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය යන් වලට ඔවුන්ගේ නිවාස උගස් තියලා පියාණන් යම් දේශයක රැකියාවට ඇවිල්ලත් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් නිසා ඔවුන්ට අරියාකාරව තමන්ගේ රැකියාව කරගන්න බැරුව ඔවුන් අසරණ වෙලා ඔවුන්ගේ ජීවිතයේ වේදනාවෙන් අමාරුකමෙන් සිටිනවද? මම මේ මොහොතේදී ආඥා කරනවා. ස්වාමීනි මම විශ්වාස කරනවා ඔබ වහන්සේගේ බලය, මම විශ්වාස කරන ඔබ වහන්සේගේ ආලේපය. එනම් නාසරයේ ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් මේ විදේශ රටවල සිටින සියලු දරුවන්ගේ ජීවිතවල තිබෙන සියලු රෝගයන් දැන් මෙම ශරීරවලින් දැන් පහවි තුරු වේවා. නාසරයේ ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් අපි ආඥා කරනවා. සුදාත්මින ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ඔබ වහන්සේගේ බලය දැන් මේ දරුවන්ගේ ජීවිතවල ආලෝකමත් කළ මැනව. ස්වාමීන් ඔවුන් සිටින වේදනාවෙන්, ඔවුන්ගේ ජීවිතේ තිබෙන කනස්සලු භාවයෙන්, ඔවුන්ගේ ජීවිතේ අමාරුකමෙන් දැන් ඔවුන් නිදහස් කළ මැනව. ශුද්ධාත්මින ඔබගේ බලය නිදහස් කළ මැනව. ඔබගේ ආලේපය නිදහස් කළ මැනව. සියලුම ඒ සාතනික අයිතීන් වලින් දරුවෝ ඉවත් වෙනවා. පරම්පරාගත ශාප වලින් ඒ දරුවෝ ඉවත් වෙනවා. මම යාඥා කරනවා පිය පාර්ශ්වයෙන්, මව් පාර්ශ්වයෙන් පරම්පරා ගානක් තිස්සේ ඔවුන්ගේ ජීවිත ආක්‍රමණය කරන් තිබෙන ඒ භූමිය වල තියෙන ශාපලත් අයිතියක්ම ඔවුන් ඒවා ලෙඩවලට පත්වී මේ දරුවන්ගේ ජීවිතේ පරම්පරාවන් වලට පැමිණෙනවද? මව ඒ වගේම දරුවන්ට මේ රෝගිය ක්‍රියාත්මක වෙනවද? මේ ශාපය යේසුස් වහන්සේ ගස ගෙල්ලිලා අපේ ශාපයෙන් අපිව නිදහස් කළා වගේ අපි යාඥා කරනවා දැන් ඒ ශාපයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මෙම යාඥාව වසන මේ නිවස භූමිය දරුවන්ගේ ජීවිත දැන් අහෝසි වී ඔබ වහන්සේගේ පුත්‍රකමට, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමට, ඔබ වහන්සේගේ දිව්‍යමය සුවයට මේ දරුවන් නිදහස් වෙන පිණිස, ඇතුළු වෙන පිණිස අපි යාඥා කරනවා. සුදාත්වින ඔබ වහන්සේ ක්‍රියා කරන්න. අද මේ සාක්ෂි අපි අසන්ට යනවා. මෙම බලවත් වූ අවස්කම් අපි අත්දකින්ට යනවා. ශුද්ධාත්මින ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. ඔබ වහන්සේගේ කස පහරින් අපට සුවය ලැබී තිබේ. ඔබගේ ඇන පහරින් අපට සුවය ලැබී තිබේ. ඔබ වහන්සේගේ ඇලය සිදුරු වීමෙන් අපට සුවය ලැබී තිබේ. ඔබ වහන්සේගේ කටුව ඔටුන්නෙන් අපට සුවය ලැබී තිබේ. එනම් ස්වාමිනි මොන්ගේ ජීවිතය යම් ඒ වර්ධකාරීත්වයන් යම් පාපයන් නිසා මේ රෝග සූන වී තිබෙනවා. අපි යාඥා කරනවා දැන් ඔවුන්ගේ ජීවිතේ ස්වාමිනි පසුතැවීම ඇති වෙලා ස්වාමිනි ඔවුන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නා පිණිසත් ඔබගේ පුත්‍රකමට ඇතුළු වෙන පිණිසත් ඒ වගේම විවිධාකාර ඇබ්බැහිවීම් වලට ඒ වගේම මත් පෙති වලට මත් ද්‍රව්‍ය වලට ඒ වගේම විවිධාකාර ස්වාමිනි මත්පැන් වලට විවිධාකාර දෙවියන් වහන්සේගේ නොවන සියල්ලෙන් මේ දරුවන් නිදහස් කළ මැනව අපි ඔබගේ දෑතට බාර කරනවා. මේ යාඥාව ඔබ වහන්සේ අසන්නව දෙවියන් වහන්සේ ඔබයි. මේ යාඥාවට ඔබ වහන්සේ උත්තර දෙන්නව දෙවියන් වහන්සේ ඔබයි. ශුද්ධාත්මනි දැන් මේ හැම නිවසක් තුළ ඔබගේ බලය නිදහස් කළ මැනව, ඔබගේ ආලේපය නිදහස් කළ මැනව, ඔබ වහන්සේගේ ආලේපය දැන් මේ ජීවිත පරිවර්තනය කළ මැනව. මේ යාඥාව තුළින් අප මහත්තුමු දෙවියන් වහන්සේ පමණක් ගෞරවයට මහිමයට පත්ව මැනව. මේ ලැබෙන ගෞරවය, මේ ලැබෙන මහිමය අප මහතුම දෙවියන් වහන්සේට පමණ පුද කරනවා. අපි යාඥා කරනවා. අපි ඔබට ස්තුති කරනවා. පියාණනේ ඔබ වහන්සේට නමස්කාර කරනවා. ඔබ වහන්සේට ගෞරව දෙනවා. මක් නිසාද ඔබ අපේ මහතුම දෙවියන් වහන්සේය. ඔබ අපගේ ආලෝකය, ඔබ අපේ එළියේ ස්වාමීනි, ඔබ අපේ ජීවනය, ඔබ වහන්සේ අපගේ ගැලුම් කරුවාණන්නේ. එනම් ඔබ වහන්සේ විතරන කාවක්වත් ඔබ ඉස්සත යවන්නේ නැහැ. ඔබ විතරන කාවක්වත් ඔබ සුළු කරන්නේ නැහැ. ස්වාමීනි අපි යෙරමියා 17 වෙනි පරිච්ඡේදයේ තිබෙන 9 වෙනි පදයේ අනුව අද ඔබ වහන්සේට අපි ප්‍රශංසා කරන්නට යනවා. අපි ඔබට ප්‍රශංසා කරන්නට යනවා. අපි ඔබගේ නාමයට ස්තුති කරන්නට යනවා. අපි ඔබගේ නාමයට ගෞරව කරන්නට යනවා. මක් නිසාද ස්වාමින් වහන්සේ මට සුවවන පිණිස මා සුව කළ මැනව, මා ගැලවෙන පිණිස ඔබ මා ගැලෙව්ව මැනව. මක් නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය. මේ සුවවීම් සියල්ලෙන් ඔබ වහන්සේට සියලු ප්‍රශංසාව, සියලු ගෞරවය, සියලු මහිමය අපි පුද කරනවා. මහතුමු දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි වෙනුවෙන් මැරිලා මරණය පරාජය කළා දින තුනකින් උත්ථාන වූ අද ස්වර්ගයේ වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ දකුණු සිංහාසනයේ මේ පොළව පාලනය කරන්නා වූ නැවතවරක් මේ පොළොවට පැමිණෙන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බාර දෙනවා. ආමේන්. ආමේන්.
අවසන් ලේ බිඳුවක් ගැලුවේ යේසුනි ඔබ සිරුරෙන් මා පව් සෝදා නිදොස් කළේ කල්වරි පූජාවෙන් අවසන් ලේ බිඳුවක් ගැලුවේ යේසුනි ඔබ සිරුරෙන් මා පව් සෝදා නිදොස් කළේ කල්වරි පූජාවෙන් බරදාරා කුරුසියේ එල්ලිලා මගේ පව් බරදාරා පියා නනේයි කියා කෑකැසුවේ මානිසා පියා නනේයි කියා කෑකැසුවේ මානිසා අවසන් ලේ බිඳුවක් ගැලුවේ යේසුනි ඔබ සිරුරෙන් මා පව් සෝදා නිදොස් කළේ කල්වරි පූජාවෙන් කල්වරියට ඔබ ගියා මගේ කුරුසිය දරා කල්වරියට ඔබ ගියා පව්කරුවෙක් කුසේ එදා පෙනුනේ මගේ පව් නිසා පව්කරුවෙක් කුසේ එදා පෙනුනේ මගේ පව් නිසා අවසන් ලේ බිඳුවක් ගැලුවේ යේසුනි ඔබ සිරුරෙන් මා පව් සෝදා නිදොස් කළේ කල්වරි පූජාවෙන් අවසන් ලේ බිඳුවක් ගැලුවේ යේසුනි ඔබ සිරුරෙන් මා පව් සෝදා නිදොස් කළේ කල්වරි පූජාවෙන් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතය අද ස්වාමීන් වහන්සේ මහත් දේ කරා. මම විශ්වාස කරනවා මේ යාඥාව නොකඩවා අසන්න. අසනීප තත්ත්වයෙන් ඉන්නට මේ යාඥාව අසන්න දෙන්න. ජේසුස් වහන්සේ ඔබට සුවය දෙන්න යනවා. උන්වහන්සේ ඔබව නිදහස් කරන්න යනවා.
ඔබගේ සාක්ෂි අපගේ WhatsApp එක ඔස්සේ ඔබ ඒවා අමතක කරන්න එපා. එයයි අපි ලබන ප්‍රීතිය ස්වාමින් වහන්සේ තුළ. සුබ දවසක්. යේසු පීඩයි.